Once upon a time, there lived a fox spirit with 9 tails. It was sealed inside a shinobi child, who over time befriended and came to collaborate with the fox. Then befell a new calamity, the reviving of 10 tails. But the shinobi child matured into a shinobi youth, became one with the fox spirit and the shinobi clans, and sealed 10 tails away. This shinobi youth was the son of the 4th Hokage, and was himself called the 7th Hokage, Naruto Uzumaki. අජි මේ මස්තේ ඔන්න ඉතින් යාළුවනේ අද ගාලා තියෙනවා නාටෝ ක්ලාසික් සීරීස් එකේ මේ එපිසෝඩ් 211. ඉතින් ඔයා තාම මගේ channel එකට අලුත් කෙනෙක් නම් නැත්නම් කලින් වීඩියෝ බලලා subscribe කරන්න නැත්නම් දැන්ම subscribe කරන්න. ඉතින් අපි යන් අද මේ වීඩියෝ එකට. Wolfie Beats. Hey, තාමත් අතේ තියන්නේ සින්දුවක් කිරිල්ල රැය පුරා හොර ෆෙම නුඹ ගැන පැතිරිල්ල කට පුරවන්න කිව්වදෝ කාරේ පැතිරිල්ල අංගනාවනේ වෙහුවේ චාමුන්න සින් ඉතින් එපිසෝඩ් එක පටන් ගන්නේ අපිට බලන්න පුළුවන් වෙන්නේ කලින් එපිසෝඩ් එකේ සීන් එක. ඉතින් ඒ තමයි අර අපේ ටෝඩෝරෝකි නැත්තම් අර පොලිස් නිලධාරියා අපේ මේ ශක්ති සම්පන්න මේ තඩියට ගහන්න යන හැටි තමයි සෝල් මතක ඇති. එයාගේ ගත්ත තුවාල වුණා. ඒක තමයි මේ සීන් එකේ පෙන්නන්නේ. ඊට පස්සේ මෙයා අපේ නාටෝත් අල්ලු කරලා මෙයා මරනවා කියන දැඩි විශ්වාසයෙන් ඉද්දි එතන සීන් එක කට් වෙනවා තමයි අපිට පෙන්නන්නේ. ඉතින් ඕන්න දැන් ඔය ස්විච් එකලා යන්නේ එදාර ගේ ගිනිගත් සීන් එකට. ඉතින් මෙයා නම් කියන්නේ මම මෙයා බේරගත්ත එක තමයි කරේ කියලා. ඉතින් ඕනේ දැන් අපේ එපිසෝඩ් එක ටයිටල් එක දාලා එපිසෝඩ් එක පටන් ගන්න යන්නේ. ඉතින් දැන් ඊළඟට පෙන්නන්නේ මෙයාගේ මල්ලිට ගෙනාපු දේවල් එක්ක එයා අඩාරිනවා තමයි. ඉතින් ඊට පස්සේ එයා කඩු ශිල්පේ පොහොරලා තියෙන්නම එයාගේ මල්ලිව මරුවා කියන එකනාව මරන්න තමයි. ඉතින් මෙයා හොදට පුහුණු වෙලා දැඩි විශ්වාසයෙන් ඉඳලා තියෙනවා අර මිනි මරුවව නැත්තම් අර කොහොම හරි කවුරු හරි මරනවා කියලා. ඉතින් ඔයාලට මේ පේන්නේ එයා මෙහෙම පිටු ගොඩවල් නැත්තම් පබේ වගේ දෙයක් එක්ක ප්‍රැක්ටිස් කරන සීන් එක තමයි. ඉතින් මෙයා නම් කියන්නේ මට තියෙන පාට තරහ මට මේ තියෙන තරහට මම ඕනම එක්කෙනෙක්ව මාරලා දානවා. ඉතින් ඔබටත් ඒකම තමයි මිනිහෝ කියලා මෙයා හයියෙන් වේදනාවෙන් කෑ ගහනවා. ඉතින් දැන් අපිට බලන්න පුළුවන් වෙන්නේ එයාගේ මල්ලිට ගෙනාපු අර නෙක්ලස් එක කරේ දාන් ඉන්නවා වගේම ඒක ඇල්ලුවන් පස්සේ එයාට ඒක ඔක්කොම මතක් වෙනවා කියලා තමයි. ඉතින් දැන් මෙයා කරන්න යන්නේ නම් පාටම පාට හිතා ගන්න බැරි වැඩ. ඒ මොකද්ද කියනවනම් මෙයා කියනවා ඔයා අනිමේ බොම්ඩා channel එක තාම subscribe කරලා නැහනේ. එහෙනම් මං ඔයාගේ ගෙදරට ඇවිල්ලා ඔබටත් වැඩේ දෙනවා පොඩ්ඩෝ කියලා. ඉතින් දැන් මෙයා මෙහෙමර මිනිස්සු මරන්න පයින්ද හදද්දි නාරුටෝ මෙයාගේකට පැනලා මෙයා පැත්තකට විසික් කරලා දානවා. ඉතින් දැන් නාරුටෝ කියන්නේ ඔයාට එයා මරන්න බෑ. එයා මරන්න ඕන නම් අවශ්‍ය මාව පහු කරන්න කියලා. ඉතින් දැන් මේ මිනිස්සයා ඒකට අසූදානම් වෙද්දි අපේ නාරුටෝ කියනවා මොකක් ඒකත් කරන්න හදනවද කියලා. ඉතින් ආයෙමත් සීන් එක ස්විච් වෙලා යනවා අපේ මේ සකුරා ඒ වගේම ලීගෝය ඉන්න තැනට. ඉතින් මේ රේන් රොබ්ලට්ස් කණ්ඩායමේ පොඩි සමාජයක් ඇවිල්ලා මේගොල්ලන්ට දිගින් දිගටම පහර දෙනවා. ඉතින් ලංකාවේ කුණුබක්කේ සකුරයි අපේ ලීගෝයයි මෙහෙම ගහක් ගාව ගිහලා හිර වෙද්දි අපේ රොක් ලීගෝය අහන්නේ ඇයි ඔයගොල්ලෝ අපිට ඇටැක් කරන්න කියලා. ඉතින් මෙතනින් ආයෙ මසීනේ ස්විච් වෙලා යනවා අපේ නාරුටෝ ඉන්න තැනට. ඉතින් අරයා මෙහෙම පහර දෙද්දි අපේ නාරුටෝ ෂැඩෝ ක්ලෝන් හදලා එයාගේකට පැනලා එයාව සංසුන් කරන්න හැදුවා. ඒකෙන් කිසිම ප්‍රයෝජනයක් වෙන්නේ නැහැ ඊළඟට. ඉතින් දැන් මෙයාව මෙහෙම එක තැනක හිර කරද්දි මේගොල්ලන්ට ඇටැක් එක එල්ල වෙනවා. දශමයක්වත් හෙල්ලන්න බැරි වෙන්න. ඉතින් මේක නම් එකාකාරී පුංචුවා. ඉතින් මේක කරන්නේ නම් නූල් වලින් තමයි. ඉතින් දැන් මෙතෙන්ට එක කෙල්ලෙක් ඇවිල්ලා ඉතින් කෙල්ලෙක්ද කියලා හොයන්න ටිකක් අමාරුයි. ඉතින් එයා ඇවිල්ලා අපි මේ තඩිය වෑරන් යනවා තමයි බලාගන්න පුළුවන් වෙන්නේ. ඉතින් අපි නාරුටෝලාට කර කියා ගන්න දෙයක් නැති හින්දා නාරුටෝත් මෙහෙම බලන් ඉන්නවා. ඉතින් දැන් නාරුටෝගේ නූල් ටික නම් පොදෙනම තද වෙනවා කියලා තමයි අපිට පෙන්නන්නේ. ඉතින් දැන් මේ නක් කියවන්නේ නම් ඔයාගේ මේ කරපු හිනා තමයි ඔක්කොම මට මං මැරුවා නම් එහෙම දෙයක් වෙන්නේ නැහැ නේ කියලා කියනවා. ඉතින් දැන් අපි නාරුටෝ කියන්නේ තමුසේ පිස්සේ දෝයි එහෙම කරන්න බෑ. මෙයා ඉන්නේ ඔයාගේ බාරේ. මෙයාට හානියක්වත් වුණොත්
තිබ්බ පාටම තමයි ගැලවෙන්නේ කියලා කියනවා. ඉතින් දැන් මෙයා මෙතනදී ඔක්කොම රහස් හෙලි කරන්නේ මම මේ පාටමට ආවේ එයා මරන්න ඕනේ කියන දැඩි අසිච්චණි කියලා. දැන් අපිට ඊළඟට පෙන්නන්නේ අපි රොක්ලිට එහෙම ටැග් කරද්දි රොක්ලි කෙනෙක් වචනයක් හින්දා මේගොල්ලෝ ඔක්කොම මෙයාට පාට ටැග් කරන්නේ නවත්වන එක තමයි. ඉතින් ඒ කියලා තියෙන්නේ අපේ අර තඩිය ගැන. ඉතින් මේගොල්ලෝ කියනවා ඒ තඩියව බේරගන්න නැත්තම් එයාගේ නම කියලා කියනවා. මෙයා බේරගන්න තමයි නැත්තම් මෙයාව ආරක්ෂා කරන එක තමයි අපි මෙහෙම කියලා කියනවා. ඉතින් මේගොල්ලෝ ඒ වෙලාවේ කියනවා අනේ එහෙමද අපි ඒක නම් එක කරන්න ඕන නේද කියලා කියනවා. දැන් පෙන්නන්නේ මෙයාලගේ තාත්තා නෙවෙයි බාරකඩු කියලා තමයි. ඉතින් ළමා නිවාසයක ඉන්න ප්‍රොටෙක්ටර් වගේ තමයි මෙයා. ඉතින් මෙයාට තමයි වාඩිලා තියෙන්නේ. මම වැඩකට යනවා. ඔයා මෙයාලව බලා ගන්න ඕනේ කියලා. ඉතින් දැන් ඔයගොල්ලන්ට තේරෙනවා ඇති අරගෙන ආපු ළමයා කවුද කියලා. ඉතින් එයා තමයි අපේ අර පොලිස් නිලධාරි කොයියාගේ සහෝදරයා. ඉතින් දැන් මෙතනදී අපේ රොක්ලි සකුර ෂොක් වෙනවා. මෙහෙම දෙයක් වුණේ කොහොමද කියලා. ඉතින් මෙයා දැන් ඔක්කොම ඇත්ත හෙලි කරන හින්දා අපේ අරයනා මෙයාට හොදොඩක් කරයි කියලා මට හිතෙනවා. ඉතින් දැන් ඔන්න අපේ නලටට හෙල්ලෙනවා බැරි වෙලා ඉද්දි එයාගේ දාඩිය බින්දුවා මෙයාගේ මේ නූලට වැටිලා ඒ නූල් පොඩ බුරුල් වෙන පටන් ගන්නවා තමයි පෙන්නන්නේ. දැන් ඔන්න අපිට පෙන්නනවා අර අපේ නලටෝගේ මතකයන්. ඉතින් ඒ ඔක්කොම මෙයා නලටෝ බේරගත්තේව තමයි. ඉතින් දැන් නලටෝ නම් හිතෙන්නේ මෙයා නරක කෙනෙක් වෙන්න බෑ. මෙයා හොඳ කෙනෙක්. ඕගොල්ලෝ මෙයා බොරුවට සැක කරනවා කියලා. ඉතින් දැන් මේගොල්ලෝ කඩින් මේ නූල් ටික කඩාගෙන සමත් වෙනවත් එක්කම මේගොල්ලෝ යනවා අරගොල්ලෝගේ පස්සේ. ඉතින් මේ ඉන්නේ අරයාගේ සහෝදරයා. දැන් මෙයාව මෙහෙම එක්කන් එද්දි අරගොල්ලෝ කියනවා එයාව අතාරින්න කියලා. ඉතින් දැන් මෙයා නම් අපිට පේනවා මෙයාව ගිරලා තියෙන්නේ මරන්න නෙවෙයි ආරක්ෂාවට කියලා. ඉතින් මෙයාගේ යටතේ හඳුනන කෙනෙක්. ඉතින් දැන් ඔන්න අපේ කණ්ඩායමේ මේ කෙනෙක් මෙයාට පහර දෙද්දි ඉතින් මේ කෙනෙක් කොල්ලෙක්ද කියලා හොයාගන්න බැරි කෙනා මෙයාට පහර දීලා අනුල් වගේ ඒ වගේ මෙයා ඔතනවා. ඉතින් මෙයා දැන් කරන්න යන්නේ කාටවත් කරන්න බැරි දුර්ලභ ගණේ ජූජු වර්ගයක්. ඉතින් මේ නම් නින්ජා ආර්ට් මෙස්කේට් කියන ඒ ජූජුව. ඉතින් දැන් අපේ දීගොල්ලා හැම මේකට පහර දුන්නා. ඒවෙන් කිසි ප්‍රයෝජනයක් වෙන්නේ නැහැ. ඉතින් මේ දුන්නා මෙහෙම තියෙද්දි අපේ තඩියන කියන්නේ එයාව අතාරින්න ඔයාට ඕනේ මාව ගන්න කියලා. ඉතින් දැන් අපිට අයමසරයක් හිතන්න පුළුවන් මෙයාගේ අදින ආරක්ෂාව නෙමෙයි මෙයා කියන පදයක්. ඒ කියන්නේ මේ පොළව කියලා දෙන පදයක් මෙයාගේ ආරක්ෂාවට කියලා. මෙයාගේ තියෙන්නේ නම් මරන්නම වගේ තමයි. ඉතින් මොනේ දැන් අපේ සාකුරා ඉනාවි දීද්දී නාට මෙතන එනවා. දැන් තමයි තේරෙන්නේ නාවුනේ මොකද කියලා. ඉතින් මෙතනින් මේ සුපිරි එපිසෝඩ් එක නවට අපිට තියෙන්නේ. ඉතින් ඊළඟ එපිසෝඩ් එකේම ඔයගොල්ලෝ හම්බෙන්න. ඉතින්